සැබෑ ආදරය, සැබෑ කරුණාව සහ සැබෑ මෛත්‍රිය කියන බුදුන් වහන්සේ පෙන්වා දුන් මෙන්න මේ වගේ මේ වචන ටික. ඒක ඔයාලගේ චිත්ත සංතානය තුළ ඇතිවන්නේ හෘද සාක්ෂියට සාධාරණ වීම තුළ විතරයි. ඒ වගේම මේ එළියෙන් පේන සියලු දත්ත නිසා මේ එළියෙන් දකින ලෝකයේ මායාවක් සහ අවිද්‍යාවක් කියන එක ප්‍රඥාවට ගෝචර වුණාට පස්සේදී මෙන්න මේ ඕගොල්ලන්ගේ ඇතුළාන්තයෙන් තියෙන ගිනි ගැනීම, ඇවිලීම, වේදනාව කියන එක සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා යනවා. මේ අවිද්‍යාව තුල තමයි ඕගොල්ලෝ හැම වෙලාවෙම සක්‍රිය වෙන්නේ. ඒ අවිද්‍යාව තුල ඉන්න නිසා තමයි ඕගොල්ලන්ට මේ වේදනාව දැනෙන්නේ. ඒකට හේතුව අවිද්‍යාව කියන එක ඕගොල්ලන්ට හරියටම විග්‍රහ කරගන්න බැරි. ඕගොල්ලෝ අර මම මුලින් අර දේශනාවල කියලා තියෙනවා වගේ මේ තියෙන දේවල් ඕගොල්ලෝ ඇත්ත කියන එකට ඕගොල්ලෝ මූලිකත්වය දීලා ඒව තමන් ග්‍රහණයට ලක් කරගන්නවා. ඒවා ඩේටා විතරයි. ඒවා ශක්තියින් විතරයි. ඒ පිරිසිදු ශක්තිය, ඒ අපිරිසිදු ශක්තිය, ඒ වගේ මිලියන ට්‍රිලියන ගාණක් මේ එළියෙන් හැම වෙලාවෙම සක්‍රිය වෙනවා. මේ වෙලාවේ ඔයාගේ ළඟත් එහෙම වෙනවා. ඒක තමයි මේක ප්‍රඥාවට ගෝචර වුණාට පස්සේදී Tamanට මේක හොඳටම දැනෙනවා මේක අවිද්‍යාවක්, මේක මුලාවක් කියන එක. අන්නේ ප්‍රඥාවට ගෝචර වෙලා ඒ ප්‍රඥාවෙන් බලනකොට Tamanගේ චිත්ත සංතානය තුළ Tamanට මෙන්න මේ ප්‍රඥාව කියන එක වැඩෙනවා. ප්‍රඥාව කියන එක වැඩෙනකොට තමයි අවිද්‍යාවේ ඔගොල්ලෝ ගැලවිලා, මෝහයෙන් ගැලවිලා තමන් මේ ලෝකේ දකින්න ගන්නෙ. මේක එතකොට තමයි ඔයාලට තේරෙන්නේ මේක ඇත්තටම බුදුහාමුදුරුවෝ කියපු සත්‍ය කතාව මොකක්ද කියන එක. අන්න එතෙන්දි තමයි මේ නිවීම සහ ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය කියන එක